මෝදුවන ලෝචනා ස්වප්න මත මානැරීරෝ මෝරනා. Hi guys, කොහොමද ඉතින් ඔයාලට? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. වීඩියෝ එක තමයි how to save money. කොහොමද අපි සල්ලි ඉතුරු කරන්නේ කියලා. ඔයත් සල්ලි ඉතුරු කරන්න කැමති ඇති. ආසාවෙන් ඇති. ඒත් සල්ලි නැහැ, සේවින් කරන්නේ කොහොමද කියලා හිතනවා ඇති. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ පොඩි ගාණකින් පටන් අරන් කොහොමද සේවින් චැලෙන්ජ් එකක් කරන්න කියලා. මේකෙදි ලොකු ප්‍රෙෂර් එකක් දැනෙන්නේ නැහැ. ස්ට්‍රෙස් එකකුත් නැහැ. අපේ ලයිෆ් එකට හොඳ ආයෝජනයක් වෙනවා මේක. දැන් අපි හිතමුකෝ ඔයාලට සේව් කරන්න බෑ. එතකොට පඩියන දවසටම ඉවරයි. පඩිය ආව විතරයි ගියා. එහෙම කියලා හිතන අවස්ථා එනවනේ. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා කියනවා. එහෙම හිතන අයට. අපි වැඩ කරනවා, ඒත් එක්කම මහන්සි වෙනවා. ඒත් මාසයකට එද්දි වොලට් එකේ හිස්. වොලට් එකේ තියෙන රිසිප්ට් ටිකක් විතරයි. ඒක ලොකු ප්‍රශ්නයක් නේ. ඇත්තටම අපිට ලොකු ප්‍රෙෂර් එකක් ඒක. දැන් මෙහෙම ඉද්දි අපිට හදිසි අවස්ථාවක් ආවා කියලා හිතන්නකෝ. එතකොට ලෙඩක් නැත්නම් මොකක් හරි අවශ්‍යතාවයක් හරි අපි කැමති දෙයක් ගන්න හරි කියලා හිතමුකෝ. ඒ වෙලාවට සේවින් එකක් කියන්නේ ලොකු ඒ කියන්නේ අපේ හිතට සැනසීමක්. සේවින් එකක් තියෙනවා කියන එක. මේක ඔයගලන්ට පුළුවන් හැබිට් එකක්. නැත්නම් පුරුද්දක් කරගෙන මේ චැලෙන්ජ් එක දිගටම කරගෙන යන්න. එහෙනම් අද අපි වීඩියෝ එකේ ඉතුරු ටිකට යමු. 30 day money saving challenge එක. කොහොමද මේක කරන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම අපි day 1 එකේදී රුපියල් 50ක් ඉතුරු කරනවා. day 2 එකේදී රුපියල් 100ක් ඉතුරු කරනවා. day 3 එකේදී රුපියල් 150ක් ඉතුරු කරනවා. මේ විදිහට දවසින් දවස රුපියල් 50 වැඩි කරගෙන අපි යනවා. ඒතර දවස් 10ක් විතර යද්දී අපි ගාව රුපියල් 500ක් තියෙනවා. දවස් 20ක් යද්දී රුපියල් 1000ක් තියෙනවා. දවස් 30ක් යද්දී අවසානයේදී අපි ගාව 1500ක් තියෙනවා. මෙහෙමයි. කෙනෙක්ට හිතන්න පුළුවන් මේ ගාන අයියෝ මොකද්ද මේක චූටි ගානක් නේ කියලා. එහෙම හිතන්න එපා. සමහර කට්ටිය මම මේක කියන්නේ ඒ කියන්නේ ගෙදර ඉන්න කාන්තාවක් වෙන්න පුළුවන්, නැත්නම් ඉස්කෝලේ යන ළමෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට 50ත් වැඩි නම් 20කින් වගේ වුණත් පටන් ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. වැදගත්ම දේ මේක දිගටම කරගෙන යන එක. කියන්නේ කන්සිස්ටන්සි එක තමයි වැදගත් වෙන්නේ. ඒත් එක්කම ඩිසිප්ලින් එක ඊටම වැදගත් වෙනවා. මේක දිගටම කරගෙන යන්න විතරයි ඕනේ. පොඩි ගාණක් කියලා හිතන්න එපා. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් easy saving tips ටිකක්. ඒ කියන්නේ කොහොමද ලේසියෙන්ම සල්ලි ඉතුරු කරගන්නේ කියලා. දැන් ඔයා කොහෙන් හරි එළියේ දවසට ටී එකක් බොනවා. හැමදාම දවස් ගානේ බොනවා. එතකොට ඒ ටී එක අපිට අඩු කරගන්න පුළුවන් නම් ඒ ගාන ආගාව ඉතුරු වෙනවා. ඒත් එක්කම ඔයා පිටින් උදේ දවල් රෑ ඒ කෑම තුනට අමතරව ඔයා එක්ස්ට්‍රා ස්නැක් හරි මොනවා හරි ගන්නවා නම් අන්හෙල්ති ෆුඩ්ස් ගන්නවා නම් ඒවා ස්කිප් කරලා දාන්න පුළුවන්. ඒත් එක්කම ඔයාට ගාව දැන් ඔයා මොකක් හරි එකක් භාණ්ඩයක් අරගෙන ඉතුරු වෙන අතේ ඉතුරුන කොයින්ස් ඒවට අපි වටිනාකමක් දෙන්නේ නැහැ නේ. රුපියලට දෙකට ඒවට අපි කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ. ඔයාට පුළුවන් ඒ කොයින්ස් ටික වෙනම බොක්ස් එකකට දාලා එකතු කරන්න. ඒකත් ගොඩාක් වැදගත් වෙනවා. ඊට අමතරව ඔයා ඔන්ලයින් ඕඩර්ස් දානවා ඇති. ඒක ඔයාට අත්‍යවශ්‍ය වෙන්නේ නැති දේවල්. අත්‍යවශ්‍ය දේවල් ගැන නෙමෙයි කතා කරන්නේ. අත්‍යවශ්‍ය නැති දේවල්. ඒ දේවල් ඔයාට කට් කරන්න පුළුවන්. ඒක ඔයගලන්ට මෙහෙම ට්‍රික් එකක් එකට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා කාට් එකට දාගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් චෙක් අවුට් කරන්න යන්න එපා. එතනින් ඉවරයි වැඩේ. ඊළඟට තව ඔයාලට කරන්න පුළුවන් ලන්ච් හැමදාම එළියෙන් ගන්නවා නම් ඒක ඔයාට ගෙදරින් අරන් යන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලා මූවි එකක් බලන්න මං කියන්නේ හැමදාම නෙමෙයි මාසෙකට වගේ මූවි එකක් අපි ෆිල්ම් හෝල් එකට ගිහින් බලන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් ඔයාලට සේව් කරගන්න පුළුවන් ගෙදරින්නම් මොකක් හරි ෆිල්ම් එකක් බලලා. ඊට අමතරව නිතරම ඔයගොල්ලෝ එළියෙන් කනවා නම් රැයට හරි එහෙම කොහොම හරි ඔයාලට ගෙදරම හෝම් මේඩ් ෆුඩ් හදාගන්න පුළුවන්. ඒක අපේ ශරීරයටත් හොඳයි. අන්හෙල්දිත් නෑ. ගොඩාක් ඔය ස්නැක් වර්ගේම අපි කනවනේ එළියෙන්. නැත්නම් අපි බොන බීම වර්ග ඒවා අපේ ශරීරයට හිතකර නැහැ. ඒකෙන් අපේ ශරීරයටත් හොඳ දෙයක් කරගන්න පුළුවන්. මනිත් ඉතුරු වෙනවා.
හරි ඊළඟට බලමු අපි කොහොමද මේක කරන්න කියලා. ඔයාලට මම මුලින්ම කිව්වනේ coin box එකක් හදාගන්න කියලා. ඒකට coins එකතු කරන වැඩේ කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒ coins නේ එහෙම දාන්නේ නෝට්ටු අපිට දාගන්න පුළුවන් envelope එකකට. ඒක seal කරලා අපිට වෙනම අරන් තියන්න පුළුවන්. යවනා ප්‍රේමයට කාරණා රාගමන රහසේම පාවී ගියා. ඊළඟ ඔප්ෂන් එක තමයි අපි බැංක් account එකක් හදන එක. ඒකෙන් අපිට අපේ අතර ගන්නත් බෑ. අපිට දකින්න හම්බෙන්නෙත් නැහැ. එතකොට ඒක සේව් වෙනවා ඔටෝ. නැත්තම් අපි ගාව තිබුණොත් වෙන්නේ වියදම් වෙන එකනේ. දැන් මෙහෙමයි. ඔයාලා පඩිය මුලින්ම අතර ගත්තට පස්සේ ඒක වියදම් කරලා ඉවර වෙලා ඉතුරු වෙන ටික නෙමෙයි අපි සේව් කරන්න ඕනේ. එහෙම නෙමෙයි කරන්න ඕනේ. මුලින්ම පඩිය අතර ගත්තට පස්සේ සේව් කරනකොට සයින් කරන්න. ඒක අයින් කළා ඉතුරු ටික ඔයාලට පුළුවන් වියදම් වලට බෙදා ගන්න. එහෙම කරන එක ගොඩාක්ම ප්‍රතිඵලදායකයි. අපි හැමෝම හිතනවා ලොකු ගාණක් නැතුව පොඩි ගාණක් සේව් කළා මොකටද කියලා. ඒත් මතක තියාගන්න ලොකු ගස් හැදෙන්නේ චූටි චූටි බීජ වලින් කියන එක. දැන් අද රුපියල් 50ක් ඔයා ඉතුරු කරොත් හෙට රුපියල් 100ක් ඉතුරු කරනවා. එතකොට ඊළඟට රුපියල් 1000ක් වෙනවා ඒක. ඒක දවසක ඒ කියන්නේ පොඩි පොඩි ප්‍රමාණ වලින් වැඩි වෙවි යන්නේ. එතකොටම ඔයාලට පුදුම හිතෙනවා මම මෙච්චර ගාණක් සේව් කරලා තියෙනවද? එහෙම කියලා ඔයාලටම සතුටක් ඇති වෙනවා හිතට. දවස් 30 අවසානයේ ඔයාගේ අතේ තියෙන ඔයා ඉතුරු කරපු සල්ලි, ඔයාම සේව් කරපු මුදල්. ඒකෙන් ඔයාට ඔයා ගැන කොන්ෆිඩන්ස් එකක් ඇති වෙනවා සහ ඔයා ගැන ප්‍රවුඩ් එකක් ඇති වෙනවා. ඔයාට මොනවා හරි වගේ ගෝල්ස් තිබුණා නම් ඒ දේවල් ඇචීව් කරගන්නත් පුළුවන් වෙනවා. සමහර විට ඒක මුදල් වලින් ඇචීව් කරගන්න තියෙන දෙයක් නම්. ඒකත් ගොඩක් වැදගත් වෙනවා. ඒත් එක්කම ඒ මුදලෙන් ඔයාට එමර්ජන්සි ෆන්ඩ් එකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට හදිසි අවස්ථාවකදී ගන්න මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත් වෙනවානේ අපිට. ඒත් එක්කම ඔයා කැමති දෙයක් කරන්නත් පුළුවන්. නැත්තම් ඔයාට ඒක වෙනත් දෙයකට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. මේ චැලෙන්ජ් එකට ඔයාලත් එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒත් එක්කම මේ වීඩියෝ එකෙන් ඔයාලට මොටිවේෂන් එකක් හම්බුනා නම් ඔයාටත් 2026 අවුරුද්දේ නම් මනි සේව් කරන්න හිතට සිතුවිල්ලක් හරි ආවනම් මගේ channel එකේ අනිත් වීඩියෝස් ටිකක් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒත් එක්කම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒත් එක්කම ඔයගොල්ලෝ යටින් කමෙන්ට් කරගෙන යන්න day 1 started කියලා. එහෙනම් අපි දිගටම මනි සේව් කරමු. ඒක ඔයාලටත් මොටිවේෂන් එකක් වෙයි, මටත් මොටිවේෂන් එකක්. අපි දිගටම 2026 අවුරුද්දේ කරගෙන යමු මේ වැඩේ. ඒත් එක්කම එතනින් එහාට ඔයගොල්ලන්ට දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. මේ වැඩේ කරද්දී ඔයාලට ආස හිතේ. රස කැන්දනා